හෙලෝ කොහොමද ඔයාලට ඔන්න අදත් ආදරයෙන් පිළිගන්නවා ඔයාලව මගේ YouTube channel එකට. ඔන්න අදත් මම ලස්සන වීඩියෝ එකක් අරන් ඔයාලට බලන්න. මේ නොවැම්බර් මාසයේ 3 වෙනිදා මේ දැන් වෙලාව උදේ 4:45ට විතර වගේ. ඉතින් මම 4ට තමයි එලාම් එක තියාගත්තේ. ඒකල ඉතින් චුට්ටක් ඉඳලා 4:45ට තමයි මම නැගිට්ටේ. දැන් මම මේ ලෑස්ති වෙන්නේ හාල් පොඩ්ඩක් හොදාගෙන රයිස් කුකර් එකට දාන්න. අද අපේ ගෙදර විශේෂ දවසක්. බලාගෙන යන්කෝ මොකද විශේෂත්වය කියලා මම ඔයාලට කියන්න. ඉතින් හාල් ටික හොදලා දැන් මම මේ රයිස් කුකර් එකට දාන්න ලෑස්ති වෙන්නේ. මේ සුදු කැකුළු හාල් තමයි මම ගත්තේ. ඉතින් මේ වෙලාවේ ඉතින් බබාලා ඔක්කොමලා නිදි. එතකොට කිසිම ශබ්දයක් නැහැ. වටපිටාව හරි නිහඬයි. එතකොට දැන් තමයි ඔන්න කුරුල්ලොත් එක්කන දෙන්න හැරලා කෑ ගහන්න පටන් ගන්න. ඉතින් හරීම නිදහස් වෙලාවක්. ඉතින් උදේම නැගිට්ටාම තමයි ඉතින් හරි ප්‍රබෝධමත්ව දවසට වැඩ කරන්න පුළුවන්. බැරි වෙලා හරි පොඩ්ඩක් පරක් වෙලා නැගිටපු දවසට ඒ දවසම පොඩ්ඩක් අමාරුයි ගෙවා ගන්න. ඉතින් මම ඉතින් උදේම නැගිටලා වැඩ ටික පටන් ගත්තා. මොකද අද ඉස්කෝලේ දවසකුත් නිසා. මේ බලන්නකෝ. මේ මට මේ සැරේ මම පොල් ගෙඩි 10ක් ගෙනාවා එකපාර. මම එහෙම තමයි පොල් ගේන්නේ. ගේනකොට එකපාර 10ක් 15ක් වගේ අරන් එනවා. ඉතින් මේ ගෙනාවට පස්සේ මේ පොල් ටික ඔක්කොම වගේ වේලිලා තිබුණේ. මම පොල් බින්දින ගානේ පොල් කෑල්ල මේ විදිහට ගැලවිලා යනවා. ඉතින් මේ ඔය මැල්ලුම් වලට සම්බෝලයක් හදාගන්න වගේ පොල් ගානකොට නම් හරිම කරදරයි. රොටි හදන්න ඒ වගේ ගානකොට මොකද මේ ගැලවුනහම මේක මේ අමාරු වෙන්නේ ගාලා ගන්න. ඉතින් විසි කරන්නත් බෑනේ. මේ දැන් මං ඉතින් ඒක නිසා මේ පොල් කෑල්ල මේ ගාන්න බැරි නිසා මේ පිහියෙන් කපලා බ්ලෙන්ඩර් කප් එකකට තමයි මේ දාගන්නේ. ඒකල හොඳට බ්ලෙන්ඩ් කරලා මම මේකේ කිරි ටික ගන්නවා. හොඳට පොල් ගෑවද එහෙම කියලා වෙනසක් නැහැ. හොඳට මේ පොල් වල කිරි ටික ගන්න පුළුවන් බ්ලෙන්ඩර් කරාම. ඉතින් මම මේක දෙසරයක් විතර බ්ලෙන්ඩර් කරලා හොඳට කිරි ටික ගන්නවා. වතුර ගොඩාක් දාන්නේ නැහැ. වතුර ගොඩාක් දාන්න නැතුව මේක මම බ්ලෙන්ඩර් කරලා ගන්නවා. ඉතින් ඉක්මනට මට මේක හදා ගන්නත් ඕනේ. ඉතින් ඔන්න බලන්නකෝ මම මේ කිරිබත් එකක් හදාගන්න තමයි හාල් හොදලා ලිපේ රයිස් කුකර් එකට දාලා පොල් මිරිකලා හැම ගත්තේ. දැන් ඔන්න කිරිබත් එක හරි මම මීට කලින් තව පුංචි වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා. ඒ ටික වීඩියෝ වෙලා නැහැ. ඉතින් දැන් මම කිරිබත් එක හදාගන්න තමයි ලෑස්ති. අද විශේෂ දවසක්. කියන්නේ මගේ ජීවිතෙත් මට විශේෂ දවසක්. ඒ වගේම තමයි අද අපේ ලොකු පුතාගේ බර්ත්ඩේ එක. මේ වෙනකොට එයාට අවුරුදු 15ක් වෙනවා. ඉතින් මම මේ උදෙන්ම එයාට ඉස්කෝලේ යන්න කලින් කිරිබත් ටිකක් හදලා දෙන්න තමයි මම මේ උදෙන්ම නැගිටලා කිරිබත් එක හැදුවේ. ඔන්න ඉතින් දැන් කිරිබත් එක හදලා ඉවරයි. මේ මට ඉතින් ඔය මේ කිරිබත් කෑලි පුංචිවට කපන්න ඒව හැමනම් බෑ. ඉතින් අනේ මන් දන්නේ මේ ලොකුවටම තමයි මං කිරිබත් කෑලි කපන්නේ. තව කිරිබත් තියෙනවා රයිස් කුකර් එකේ. ඒත් මං කපාගෙන ආපු කෙසෙල් කොලේට හරියන්න දාගන්න පුළුවන් මේ ටික විතරක් නිසා. ඉතින් මම මේ ප්‍රමාණය දාගෙන ඉතින් කිරිබත් ටික කපා ගන්නවා. මේ විදිහට පිහියට ලන්ච් ෂීට් එකක් ඔතලා මේ කිරිබත් කෑලි කපපුවාම පිහිය අර බත්තට ගෑවෙන්නේ නැහැ. එකට කෑලෙන්නේ නැහැ. ගානට කපා ගන්න පුළුවන්. ඒක නිසා තමයි මම ওই පිහියට ලන්ච් ෂීට් එකක් ඔතලා තියෙන්නේ. ඉතින් දැන් ඔන්න කිරිබත් එක හරි මගේ ජීවිතේ ඉතින් අද විශේෂම දවසක් කියන්නේ ඉතින් මං අම්මා කෙනෙක් මුලින්ම අම්මා කෙනෙක් වුණ දවස මගේ ලොකු පුතාගේ උපන්දිනයේ දවස. ඉතින් ඒ දවස මට ගොඩාක් විශේෂයි. ඔන්න ඉතින් මම ලුණු මිරිස් එක නම් දැන් නෙමෙයි හැදුවේ. ලුණු මිරිස් එක කලින් දවසේ රෑ හදලා ෆ්‍රිජ් එකට දාලා තමයි මම උදේට ලේසි වෙන්න අරන් තියලා තිබුණේ. මේ දාම දවල්
මේ මං උණු කරලා තින්නේ සුදු සීනි ටිකක්. සුදු සීනි හොඳට කැරමල් කරලා පාට එන්න උණු කරගෙන මේ පැත්තේ මේ අමුරට කජු චුට්ටක් බෙදෙන්න තිබ්බා. ඒක පොඩ්ඩක් කර වුණත් වගේ මේක සුද්ධ කරලා ගන්න ඕනි. ඉතින් දැන් පැණි ටිකත් උණු වෙලා තියෙන ගානට. එහෙම ඒක නිවෙන්න තියලා පැණි එක ඔන්න මම පොල් ටිකක් ගාගෙන ඒකත් බ්ලෙන්ඩර් කරලා කිරි ටික ගත්තා. උකු කිරි ටික. ඊට පස්සේ එනසල් කරාම් නැටි ටිකකුත් කොටලා මම මේ පැණි එකටම දාගත්ත. පැණි එක නිවෙන්න තියන්න කලින් ඔන්න දැන් ඉතින් ගානට පැණි එක නිවිලා තියෙන්නේ. මං ওই පොල් කිරි මිරිකගෙන ඒකට බිත්තර 7ක් කඩලා දාගත්තා. දැන් ඔයාලා දන්නවනේ මම මේ මොකද්ද හදන්නේ කියලා. ඔව් මම මේ හදන්නේ වටලප්පන් එකක්. ඉතින් මට හකුරු ගේන්න බැරි වුණා. මේ කොහොමද මම මේ හැමදේම හදන්නේ ගෙදර තියෙන දේවල් වලින්. අලුතෙන් කියලා මම මොනවත් ගෙනාවේ නෑ. අලුතෙන් මං කඩෙන් ගෙනාවේ. ඔය වටලප්පන් එකට නම් ඔය රට කජු ටික විතරයි. ඉතින් දැන් මම මේකට මේ දාලා තියෙන්නේ පොල් කිරි දාලා තියෙනවා. බිත්තර 7ක් දාලා තියෙනවා. එතකොට උණු කරපු සීනි පැණි එක දාගෙන තියෙනවා. හකුරු තිබ්බනම් හොඳයි. ඉතින් හකුරු හොයා මං හිටියෙත් නෑ. ගෙදර තියෙන දේවල් වලින්ම හදා ගන්න ඕනි නිසා ඉතින් මං වටලප්පන් එක ওই විදිහට හදලා මිශ්‍රණය හදලා ওই විදිහට පෙරා ගන්නවා. මේක අනිවාර්යෙන් පෙරා ගන්න ඕනි. මොකද මේ අපි අර උණු කරපු හකුරු කෑලි හකුරු උණු කරා නම් හකුරු කෑලි තියෙන්න පුළුවන්. එතකොට සීනි උණු කරා නම් ඒකේ මේ කෑලි තියෙන්න පුළුවන්. එතකොට අපි අර දාගත්ත එනසල් කරාමු නැටි ටික තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ බිත්තරේ තියෙනවා මේ පොඩ්ඩක් ඝන කොටසක්. ඒක තමයි මං හිතන්නේ පිළිගඳ වැඩි. ඒක අයින් කරාම පොඩ්ඩක් පිළිගඳ අඩුයි. මෙහෙම පෙරපුවාම ඒක නිකම්ම මේ පෙරනේ ඉතුරු වෙනවා. මේ විදිහට ඉතින් මම ඒක පෙරාගෙන මම අද ස්ටීම් කරන්න යන්නේ මේ වීදුරු භාජනේ. මේකේ මූඩිය වහලා තිබ්බහම රයිස් කුකර් එක ස්ටීමර් එකට වඩා උස නිසා මට වහගන්න අමාරුයි. ඒක නිසා මම ඉතින් මේ සාස්පන් මූඩියක් අරගෙන ඒකට සර්වියට් එකක් ගැට ගහලා මේ විදිහට රයිස් කුකර් එකේ මූඩියෙන් වහන්න බලද්දි වහන්න බෑ. මේ අර සර්වියට් එක ගැට ගැහුවානේ. ඒක නිසා මේ ගැට ගහපු නිසා රයිස් කුකර් එකේ මූඩිය වහගන්න බෑ. ඊට පස්සේ මං ආයේ ඒක අයින් කරලා වෙන පියනක් තියලා බැලුවා. ඒකත් සෙට් වෙන්නේ නෑ. ඊට පස්සේ මම කරපු වැඩේ සර්වියට් එක ආයේ ලිහලා මේ ගැට ගහන්න නැතුව නමලා තියලා මේ විදිහට රයිස් කුකර් එකේ මූඩියෙන්ම වහලා මේ මගේ චූටි වංගෙඩියක් තියෙනවා. ඒක පොඩ්ඩක් බර නිසා ඒක තිබ්බා රයිස් කුකර් එකේ මූඩිය උඩින්. දැන් හරි චූට්ටක් හුමාලේ පිටට යනවා. ඒ වුණාට ඒක එච්චර ගාණක් නෑ. ගැටලුවක් වෙන්නේ නෑ. වටලප්පන් එක අපිට ස්ටීම් කරගන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ මං බත් එක තියන්න කලින් බත් එකට ඒ කියන්නේ මං අද රයිස් එකක් තමයි හදන්න හිතන් ඉන්නේ. ඒකට ඕනි එළවලු ටික එහෙම කපලා තියාගත්තා. ඒ වෙනකොට වටලප්පන් එකත් තැම්බිලා තිබ්බේ. ඒක උඩට ඊට පස්සේ මම අර ඉතින් අපිට කජු නෑ මේ පැත්තේ. ඉතින් හොයාගන්න සුපර් මාකට් එකකටවත් සුපර් මාකට් එකක්වත් මේ පැත්තේ නෑ. මෙහි තියෙන කඩවල් වලින් කජු ගන්න ඇත්තෙත් නෑ. ඉතින් නැති ඒවා ගැන හිතන්න ඕනේ නෑනේ. මං හැමදාම කියනවා වගේ තියෙන දේෙන් පිරිමහ ගන්නවා. මේ විදිහට රට කජු ටිකක් උඩට දාලා වටලප්පන් එක හදාගත්තා. මේ තියෙන්නේ මං හොඳට හොදලා ගත්ත කූනිස්සු ටිකක්, කපලා ගත්ත ලුණු ටිකකුයි, කරපිංච ටිකකුයි. ඒකල මං හැමෝම දන්නවනේ ඉතින් කූනිස්සු සම්බෝලයක් හදන විදිහට කූනිස්සු සම්බෝලයක් හදාගත්තා. කිසිම රසායනික ද්‍රව්‍යයක් නොදා රයිස් එක කන්න. ඊට පස්සේ බත් එක උයාගෙන ඉක්මනට මම රයිස් එකත් හදාගත්තා. මේක මං හැම කොටසක්ම වීඩියෝ කරගත්තේ නෑ. මොකද ඉතින් මං එදා දවසම මහන්සි වෙලා වැඩ. මං හැමදාම කියනවා වගේ මම ෆෝන් එක අතේ තියාගෙන මේ වීඩියෝස් ගන්නෙ. ඉතින් ඒක නිසා වැඩ කරන ගමන් වීඩියෝස් ගොඩාක් ගන්න අමාරුයි. මං අත්‍යවශ්‍යම වගේ කියලා හිතෙන ටික තමයි වීඩියෝ කරලා ඔයාලට බලන්න දාන්නේ. ඉතින් කොහොමද රස පාටට තියෙනවනේ රයිස් එක. ඔන්න ඊට පස්සේ පුතාගේ ඉස්කෝලේ ගිහින් ගෙදර ආවට පස්සේ අපි බත් එහෙම කාලා ඔන්න දැන් වටලප්පන් එක කන්න හදන්නේ. මේ බලන්නකෝ හකුරු නැහැ කියලා. එදා වැනිලා තිබුණෙත් නැහැ, සාදික්ක තිබුණෙත් නැහැ. ඒ වුණාට ඉතින් එහෙම කිසි පිළිගඳක් ආවේ නැහැ. මොකද මං අර එනසල් කරාම් නැටි එහෙම දැම්මනේ.
ඔන්න ඉතින් ඒ විදිහට තමයි එදා දවස අපි ගෙව්වේ. මේ ඉතින් එදා හවස මම පුතාට කියන්නේ නැතුව කේක් එකක් ඕඩර් කරලා තිබ්බා. ඉතින් ඒ නංගි හවස කේක් එක ගෙනලා දුන්නා. ඉතින් පුතා දන්නේ නැහැ මං කේක් එකක් ඕඩර් කරා කියලා. මේ තියෙන්නේ කේක් එක තමයි ඉතින්. ඉතින් එයා වෙනුවෙන් මට කරන්න පුළුවන් දේවල් මං කරා. විශේෂ තෑගි නම් මම මොකුත් නැහැ. මං ගිය මාසේ යාට ඇඳුමක් අරන් දුන්නා. පුතා උපන්දිනේට මට වාට ඇඳුමක් අරන් දෙන්න වෙන්නේ නැහැ. ඒක නිසා මේ ඇඳුම උපන්දිනේට කියලා හිතලා තියාගන්න කියලා. ඉතින් ඒක නිසා ඉතින් මම මේවා ලොක්කා වගේ කරලා දුන්නට මේ හැම දෙයකටම සල්ලි හොයන්නේ, හම්බ කරන්නේ, වියදම් කරන්නේ ඔක්කොම කරන්නේ මගේ හස්බන්ඩ්. ඉතින් එයා නැති එක ලොකු අඩුවක් මෙතෙන්ද. ඉතින් එයාවත් මට මතක් වුණා. මේ වෙලාවේ ඉතින් එයාට මං කියනවා දරුවෝ වෙනුවෙන් අපි වෙනුවෙන් ඔයා කරන සේවයට ගොඩාක් ස්තුතියි. ගොඩාක් මහන්සි වෙනවට හැම දෙයකටම ස්තුතියි. අපි ආදරෙන් බලා ගන්නවට කියලා එයාවත් මම මේ වෙලාවේ මතක් කරනවා. ඔන්න ඉතින් අපි ඒ කරලා රෑ වෙලා ඔක්කොම ඉවර වෙලා කේක් එක කපලා කේක් කාලා ඉතින් එදා දවස ගෙවලා ඉවර කරා. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් මං ගිහින් එන්නම්. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති යාළුවෝ මාව සබ්ස්ක්‍රයිබ් කරලාම එකතු වෙන්න. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.